හරි. අපි බලමු මේකේ උත්තර ටික. එතකොට පළවෙනි ප්‍රශ්නේ තමයි උච්ච වායුවක තිබිය හැකි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය මින් කුමක්ද කියලායි අහන්නේ. එතකොට උච්ච වායුවක තියෙන්න ඕන ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. දැන් උච්ච වායුවක් කියලා කියන්නේ ඇත්තටම 8 වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍යයන් හීලියම්, නියෝන්, ආගන්. ඔය කට්ටිය තමයි උච්ච වායුව කියලා කියන්නේ. එතකොට දැන් මෙයා ගත්තහම හීලියම් කියන්නේ දෙවෙනියා, නියෝන් කියන්නේ 10 වෙනියා, ආගන් කියන්නේ 18 වෙනියා. මෙයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2යි, මෙයාගේ 2යි 8යි, මෙයාගේ 2යි 8යි 8යි. එතකොට මේකේ අපිට එන්නේ මෙන්න මෙයා තමයි අපිට මේකේ ගන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ පළවෙනි ප්‍රශ්නේ උත්තරේ වෙන්නේ අංක 1. එකේ 1. ඊළඟට දෙවෙනි ප්‍රශ්නය. පහස් සඳහන් මූලද්‍රව්‍ය වලින් උභයගුණී ඔක්සයිඩයක් සාදන්නේ. එතකොට මතක තියාගන්න ඕනේ මේක ඇවිල්ලා මේ හැම නිතරම වගේ එන ප්‍රශ්නයක්. උභයගුණී ඔක්සයිඩයක් හදන්නේ ඇලුමිනියම්. ඇලුමිනියම් තමයි උභයගුණී ඔක්සයිඩයක් හදන්නේ. ඒ හින්දා අපිට ගන්න පුළුවන් දෙකේ උත්තරය වෙන්නේ 4. ඊළඟට තුන්වෙනි ප්‍රශ්නේ. තුන්වෙනි ප්‍රශ්නේ ඔයාලගේ මේකේ තියෙනවා 8 ms ඍණ 1 නෑ ඔන්න උතන 8 ms ඍණ 2ක් වෙන්න ඕන. තොරණය කියන්නේ 8 ms ඍණ 2. එතකොට 8 ms ඍණ 2ක ඒකාකාර තොරණයෙන් ගමන් කරන වස්තුවක තත්පර 4කදී සිදුවන, ඒ කියන්නේ ප්‍රවේගයේ සිදුවන වෙනස තමයි අහන්නේ. එතකොට අපිට ගන්න පුළුවන් මෙහෙම. ත්වරණය සමානයි ප්‍රවේග වෙනස බෙදීම කාලය. ත්වරණය සමානයි ප්‍රවේග වෙනස බෙදීම කාලය. එතකොට දැන් මේක අපිට ත්වරණය දීලා තියෙනවා 8 ms ඍණ 2යි. ප්‍රවේග වෙනස අපි දන්නේ නැහැ. මම ඒක x කියලා ගන්නම්. කාලය ඔයාලට දීලා තියෙනවා මේකේ තත්පර 4යි කියලා. එතකොට x ව තනි කරන්න නම්, ඒ කියන්නේ ප්‍රවේග වෙනස හොයන්න නම් දෙපැත්තම 4ෙන් ගුණ කරන්න ඕන. මේ පැත්ත 4ෙන් ගුණ කරන්නත් ඕනේ. මේ පැත්තත් 4ෙන් ගුණ කරන්න ඕනේ. එතකොට ඔයාට එනවා x සමානයි 8 වරක් 4 32යි ms ඍණ 1 කියලා. මේක තමයි අපේ අන්තිම උත්තරේ වෙන්නේ. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. ඊළඟ ප්‍රශ්නේ අපෙන් අහනවා ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන සහ නියුට්‍රෝන සම්බන්ධ සත්‍ය ප්‍රකාශය මින් කුමක්ද? ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන කියන්නේ පරමාණුවේ තියෙන උපපරමාණුක අංශුන්. පරමාණුවේ ඇතුලේ තියෙන අංශුන් තමයි මේ ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන කියලා කියන්නේ. එතකොට බලමු සමානාරෝපණ ඇත නැහැ. ඉලෙක්ට්‍රෝන කියන්නේ ඍණාරෝපිතයි, ප්‍රෝටෝන ධනාරෝපිතයි, නියුට්‍රෝන ආරෝපණයක් නැහැ. මේ විදිහට තමයි වෙන්නේ. දැන් අපි ගත්තොත් ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන මම සංකේත විදිහට මෙහෙම දාන්නම්. ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන. ඉලෙක්ට්‍රෝන වල ආරෝපණය ඍණ, ප්‍රෝටෝන වල ආරෝපණය ධන, නියුට්‍රෝන ආරෝපණයක් නැහැ.
එහෙනම් අපිට කියන්න පුළුවන් උදාසීනයි කියලා කියන්න පුළුවන් ආරෝපණයක් නැහැ. හැබැයි මෙයාලගේ දැන් මේ මම කියන්නේ ආරෝපණ ගැන හිතලා ආරෝපණ ගැන තමයි මේ කියන්නේ. මෙයාලගේ ස්කන්ධය පැත්තෙන් ගත්තහම පීඨ තියෙන්නේ ස්කන්ධය M කියන ස්කන්ධයක් නම් නියුට්‍රෝනයටත් ඒ ස්කන්ධයම තියෙනවා. අපි හිතමු ස්කන්ධ මොකක් හරි ඒකක විදිහට ගත්තොත් මෙයාට තියෙන ස්කන්ධ ඒකක 1යි මෙතන ස්කන්ධයත් ඒකක 1යි කියලා. එහෙනම් ඉලෙක්ට්‍රෝනයට තියෙන්නේ ඒ ස්කන්ධ ඒකකය වගේ 1840කින් පංගුවක් කොටසක් තමයි තියෙන්නේ. හරි. මේකේ එතකොට සමානාරෝපණ තියනවා කියන එක බොරු. එහෙම සමානාරෝපණ තියෙන්නේ නැහැ. ඊළඟට සමාන ස්කන්ධ ඇත. නෑනේ සමාන ස්කන්ධ නැහැ. පරමාණුයේ න්‍යෂ්ටිය තුල විසිරී ඇත. නෑ මේකේ මෙන්න මේ ප්‍රෝටෝන නියුට්‍රෝන කියන දෙන්නා ඉන්නේ න්‍යෂ්ටියේ. හැබැයි ඉලෙක්ට්‍රෝන ඉන්නේ එයා වටේ තියෙන කවචවල නැත්නම් ශක්ති මට්ටම් වල. ඒ හින්දා මේ තුන් දෙනාම න්‍යෂ්ටියේ ඉන්නවා කියන එක බොරුවක්. අසත්‍යයි. හතරවෙනි එක අපිට කියනවා ස්කන්ධයක් ඇත කියලා. ඔව් ඇත්ත. ස්කන්ධයක් නම් තියෙනවා. මේ හැමෝටම යම් ස්කන්ධයක් තියෙනවා. ඒක හරි. එහෙනම් අපිට ගන්න පුළුවන් 4 තමයි හරි උත්තරේ වෙන්නේ. අපි යමු ඊළඟට 5 වෙනි ප්‍රශ්නෙට. පස්වෙනි ප්‍රශ්නේ මෙහෙම කියනවා. කාබන් ඩයොක්සයිඩ් අණුවේ මෙතන මේ කාබන් ඩයොක්සයිඩ් අණුවක් තමයි තියෙන්නේ. මේ කාබන් ඩයොක්සයිඩ් අණුවේ ලුයිස් ව්‍යුහය දීලා තියෙනවා. එකසර ඉලෙක්ට්‍රෝන යුගල් 4ක් ඇත. ඔව්. ඔක්සිජන් වටේ බලන්න එකසර ඉලෙක්ට්‍රෝන යුගල් වශයෙන් එතන එක ඔක්සිජන්ට දෙක ගානේ දෙන්නටම 4ක් ඉන්නවා. සංයුජතා බන්ධන 4ක් නෑනේ. සංයුජතා බන්ධන 2යි තියෙන්නේ. ඒව වෙල ද්විත්ව බන්ධන. ද්විත්ව බන්ධන 2ක් තියෙන්නේ. නේද? ඒ විදිහට ගත්තාම ඇත්තටම මේකේ උත්තරේ වෙන්නේ අපිට මුලින්ම මේකේ කියවෙනවා එකසර ඉලෙක්ට්‍රෝන යුගල් 4ක් ඇත. ඒක තමයි උත්තරය. ඒ කියන්නේ 5 1. හරි. ඊළඟට පහත රූපයේ යෙදී ඇති සංප්‍රයුක්ත බලය නිව්ටන් 30ක් නම් x අගය කොපමණද? දැන් මේකේ සංප්‍රයුක්ත බලය කියලා කියන්නේ අන්තිමට මෙයාගේ ඒ කියන්නේ කොච්චර බලයන් තිබ්බත් අන්තිමට මෙයා කොච්චර බලයක්ද පෙන්눔 කරන්නේ. ඒක තමයි සංප්‍රයුක්ත බලය කියලා කියන්නේ. දැන් මේකේ මේ පැත්තට බලයක් කොහොමද තියෙනවා නිව්ටන් 20ක්. මේ පැත්තට තව එකක් තියෙනවා x කියලා. හැබැයි මේකේ සංප්‍රයුක්ත බලය මේ පැත්තට නිව්ටන් 30යිලු. ඉතින් ඒ පැත්තට නිව්ටන් 30ක් වෙන්න නම් අනිවාර්යෙන් x කීයක් වෙන්න ඕනද? 10ක් වෙන්න ඕනේ. එතකොට උත්තරේ වෙන්නේ 6 1. අපි බලමු 7 වෙනි එකට. 7 වෙනි එක බැලුවොත් 7 වෙනි ප්‍රශ්නේ මෙහෙම තියෙනවා. HCl අණුව සම්බන්ධ සත්‍ය ප්‍රකාශය මින් කුමක්ද? HCl කියන්නේ හයිඩ්‍රොක්ලෝරික් නේද? HCl. එතකොට
අපි දන්නවා ක්ලෝරීන් කියන්නේ එයා ඉන්නේ 7 වෙනි කාණ්ඩයේ 7 වෙනි කාණ්ඩයේ එයා බන්ධණයට එයාට ඒ කියන්නේ එයාගේ අන්තිම ශක්ති මට්ටමේ එයාගේ ඉන්නේ 2යි 8යි 7 විදිහටනේ. ඒතකොට අන්තිම ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන තියෙන්නේ 7යි. ඒ කියන්නේ එයාට ඉලෙක්ට්‍රෝන 8කය සම්පූර්ණ කරන්න එයාට තව ඕනේ 1 ඉලෙක්ට්‍රෝනයයි. එතකොට එයා මේ 1 ඉලෙක්ට්‍රෝනය අර ගන්න එයා බන්ධණයට 1 ඉලෙක්ට්‍රෝනයක් දෙනවා. ඇත්තටම මෙයාගේ මෙන්න මෙතන මෙයා දෙන ඉලෙක්ට්‍රෝනය තියෙනවා. එතකොට ඉතුරු වෙනවා එයාගේ තව 6ක්. ඒ 6 මෙයාගේ මේ එළියේ තියෙනවා. අපි ඒවා මේ විදිහට පෙන්වන්න ඕනේ. එකසර ඉලෙක්ට්‍රෝන යුගල්. ඒවා බන්ධනයට දායක වෙලා නැහැ. දැන් බලමු මේකේ කියනවා බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල ක්ලෝරීන් දෙසට වැඩි ආකර්ෂණයක් තියෙනවා සහ දෙවෙනි එකේ H දෙසට වැඩි ආකර්ෂණයක් තියෙනවා කියලා කියනවා. ඔය කතාව මෙහෙමයි. දැන් අපි දන්නවා බන්ධනයක තියෙන ඉලෙක්ට්‍රෝන තමා වෙතට ඇද ගැනීමට ඇති හැකියාව තමයි විද්‍යුත් ඍණතාව කියලා කියන්නේ. ওই විද්‍යුත් ඍණතාව හීලියම්, නියෝන්, ආගන් කියන තුන් දෙනාට නැහැ. එයාලා උච්ච වායුනේ. මොකද එයාලගේ ඉලෙක්ට්‍රෝන අෂ්ටකය සම්පූර්ණයි. ඒ අෂ්ටකය සම්පූර්ණ හින්දා එයා ඒ බන්ධන හදාගන්නේ නැහැ. අර අෂ්ටකය සම්පූර්ණ නැති කට්ටිය තමයි බන්ධන හදාගන්නේ. එතකොට දැන් හයිඩ්‍රජන් ක්ලෝරීන් කියන දෙන්නා තැන් දෙකක ඉන්න එක. එයාලගේ ආවර්ත වෙනස්, කාණ්ඩ වෙනස්. ඒකට එයාලගේ අනිවාර්යෙන් මේ විද්‍යුත් ඍණතා වෙනසක් තියෙනවා. එයාලට වෙනම අගයන් තමයි තියෙන්නේ. අපි ඉගෙනගෙන තියෙන විදිහට නම් ආවර්තිතා වගුවේ මොකද වෙන්නේ? එක ආවර්තයක් දිගේ පහළට යනකොට එක ආවර්තයක් දිගේ පහළට යනකොට මොකද වෙන්නේ? විද්‍යුත් ඍණතාවය අඩු වෙනවා. ඒ වගේම තමයි කාණ්ඩයක් දිගේ වමේ සිට දකුණට යද්දී වැඩි වෙනවා. ඒක හොඳටම ඔයාලා මතක තියාගන්න මේ කියන කතා ටික ආවර්තිතා වගුවේ ඔයාලට මූලිකම රටා තියෙනවා 4ක්. ඒ තමයි පළවෙනි එක අයනීකරණ ශක්තිය. මේ කියන ඒවා අනිවාර්යෙන් ඔයාලා පුළුවන් නම් පැත්තකින් ලියාගන්න. පළමු අයනීකරණ ශක්තිය. මේ අයනීකරණ ශක්තියත් විද්‍යුත් ඍණතාවයත් ඒ මූලද්‍රව්‍ය වල අලෝහ ස්වභාවයත් ඊළඟට ඒ මූලද්‍රව්‍ය හදන ඔක්සයිඩ වල ආම්ලිකතාවයත් කියන මේ හතර දෙනා මේ විදිහට තමයි විචලනය වෙන්නේ වෙනස් වෙන්නේ. ආවර්තයක් දිගේ පහළට අඩු වෙනවා. කාණ්ඩයක් ඔස්සේ වමේ සිට දකුණට යද්දී කාණ්ඩයක් ඔස්සේ පහළට එද්දී අඩු වෙනවා. ආවර්තයක් ඔස්සේ වමේ සිට දකුණට යද්දී වැඩි වෙනවා. හැබැයි මේකේ මේ හයිඩ්‍රජන් හා ක්ලෝරීන් තියෙන්නේ දෙකක. මම ඔයාලට පෙන්නන්නම් මෙන්න මෙහෙම ඔය විද්‍යුත් ඍණතාව කොහොමද වෙනස් වෙන්නේ කියලා. විද්‍යුත් ඍණතාව කියලා කිව්වහම හරි මං හිතනවා ඔයාලට පේනවා කියලා. විද්‍යුත් ඍණතාව මයින්නේ පෝලින් පරිමාණයෙන්නේ. එතකොට මේකේ ඔයාලට පේනවාද හයිඩ්‍රජන්ගේ විද්‍යුත් ඍණතාවය 2.1යි. හැබැයි ක්ලෝරීන්ගේ 3යි. ඒකෙදී වෙන්නේ මෙන්න මේ කාණ්ඩයක් ඔස්සේ පල්හැට යද්දී අඩු වෙනවා තමයි බලන්නකෝ. ලිතියම්ගේ 1යි, සෝඩියම්ගේ 0.9යි, පොටෑසියම්ගේ 0.8යි,
ওই විදිහට පල්ලෙහාට යද්දී අඩු වෙලා. ඒ වගේම තමයි දැන් අපි ගමු හතරවෙනි එක නැත්නම් තුන්වෙනි එක බලමු තුන්වෙනි ආවර්තය සෝඩියම් 0.9යි මැග්නීසියම් 1.2යි ඇලුමිනියම් 1.5යි ඔය විදිහට වැඩි වෙලා තියෙනවා. මේකෙත් තේරුම් ගන්න ඕන දේ තමයි දැන් හයිඩ්‍රජන් කියන එක්කෙනා පළවෙනියනේ. එතකොට එයාලගේ ආවර්ත තියෙන්නේ 1යි. කාණ්ඩයත් 1යි කාවර්තත් 1යි. ක්ලෝරීන් කියන කෙනා ගත්තාම ක්ලෝරීන් ඉන්නේ 17 වෙනියනේ. එතකොට එයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ඉන්නේ 2 8 7 විදිහටනේ. එතකොට එයාගේ ආවර්ත කීයක් තියෙනවද? 3ක් තියෙනවා. සාමාන්‍යයෙන් අපි හිතන පැත්ත තමයි ආවර්ත වැඩි නම් මොකද වෙන්නේ? විද්‍යුත්ින්තාවය අඩුයි කියලා. හැබැයි මෙයාලා කාණ්ඩ පැත්තෙන් ගත්තහම මොකද වෙන්නේ? කාණ්ඩ විදිහට ගත්තහම මෙයාගේ කාණ්ඩය 1යි මෙයාගේ කාණ්ඩය 7යි. එතකොට අපි ඔළුවට දාගන්න ඕනේ තමයි එකම කාණ්ඩයේ තියෙන මූලද්‍රව්‍ය පහළට යද්දී අඩු වෙනවා. එකම ආවර්තයේ තියෙන මූලද්‍රව්‍ය වමේ සිට දකුණට යද්දී විද්‍යුත් වැඩි වෙනවා. හැබැයි ආවර්ත වැඩි වුණු පමණින් එයාගේ අපිට කියන්න බෑ විද්‍යුත්ඥාවය අඩුයි අරයට වඩා කියලා. ඒකයි මේකෙන් ගන්න තියෙන තර්කය. හයිඩ්‍රජන් කියන එකේ අපිට ගන්න පුළුවන් විද්‍යුත්ඥාවය 2.1යි. හැබැයි ක්ලෝරීන් ඊට වඩා ආවර්තයක් වැඩි. හැබැයි කාණ්ඩය වැඩි වෙන හින්දා එයාගේ විද්‍යුත්ඥාවයත් වැඩි. විද්‍යුත්ඥාවය වැඩි වෙන හින්දා අපේ මේ ප්‍රශ්නෙට අදාළව උත්තරේ වෙන්නේ පළවෙනි එක බන්ධන ඉලෙක්ට්‍රෝන ක්ලෝරීන් දෙසට වැඩි ආකර්ෂණයක් ඇත කියන එක තමයි එන්නේ 7 1. ඊළඟට අපි යනවා 8 වෙනි ප්‍රශ්නෙට. 8 වෙනි ප්‍රශ්නේ තියෙනවා කාබන් වල බහුරූපී ආකාර අතරින් අස්පටික රූපී ආකාරය වෙන්නේ මොකක්ද කියලා. හරි. එතකොට ඔය කාබන් කියන එක තියෙන්නේ අපිට මේක තියෙන්නේ ඇත්තටම 10 3වෙනි පාඩමේ තමයි තියෙන්නේ. මොකද ඔයාලට ඒකේ අන්තිම කොටසේ තියෙනවා ඔයාලට ඒ ලෝහ අලෝහ ගැන වෙන වෙනම තියෙනවා. ගුණ ටික දීලා. එතකොට අස්පටික රූපී විදිහට ඔයාලට ගන්න පුළුවන් මේකේ නම් දියමන්ති ස්පටික රූපී, ගල් අඟුරු අස්පටික රූපී, අනිත් ඒවා ෆ්ලොරින්, ග්‍රැෆයිට් ඒවා ටික ඇත්තරම ස්පටික රූපී. ඔයාලට ගන්න පුළුවන් මේකේ උත්තරය 8 2. අපි යමු 9 වෙනි ප්‍රශ්නෙට. 9 වෙනි ප්‍රශ්නේ ඔයාලට ගන්න පුළුවන් මේකේ ඇත්තරම එන්නේ 9 3වෙනි ප්‍රශ්න 9 3වෙනි උත්තරය තමයි එන්නේ. ඊළඟට 10 වෙනි ප්‍රශ්නය ශාක සෛලයක ප්‍රභා සංශ්ලේෂණය සිදු කරන ඉන්ද්‍රිකාව. ශාක සෛලයක ප්‍රභා සංශ්ලේෂණය සිදු කරන ඉන්ද්‍රිකාව වෙන්නේ හරිතලව. හරිතලව නැත්තම් එයා ප්‍රභා සංශ්ලේෂණය කරන්නේ නැහැ. අපි 11 වෙනි ප්‍රශ්නයට යමු. 11 වෙනි ප්‍රශ්නේ සිසු කණ්ඩායමක් නිව්ටන් නියම ආදර්ශනය සඳහා සකස් කළ ඇටවුමක් පහත රූපයේ දැක්වේ. ඒ සම්බන්ධව
සිසුන් ඉදිරිපත් කළ පහත ප්‍රකාශ සලකා බලන්න. පළවෙනි එක. බැලූනයෙන් වාතය පිටව යන දිශාවට විරුද්ධ දිශාවට බැලූනය ගමන් කරයි. ඔව් ඇත්ත. බැලූනයෙන් වාතය ගමන් කරන්නේ එළියට. ඒ එළියට එයා ගමන් කරනකොට බැලූනය යන්නේ අනිත් පැත්තට. ඒක ඇත්ත. බැලූනයෙන් වාතය පිටවන්නේ බැලූන් පටලයෙන් අනුතල්ලු කරන නිසා නෑ. එහෙම එකක් වෙන්නේ නෑ. B එක වැරදි. C. බැලූනේ ගමන් කරන්නේ වායුගෝලයේ වූ වාත අණු මගින් බැලූනය තල්ලු කරන නිසාය. ඒක හරි. මොකද ඔය නිව්ටන්ගේ තුන්වෙනි නියමයට අනුව තමයි ඔය වැඩේ සිද්ධ වෙන්නේ. ඒ හින්දා මේකේ A C කියන දෙක හරි. ඒ හින්දා අපිට ගන්න පුළුවන් 11 දෙවෙනි එක කියලා. 12 වෙනි එකට යමු. රූපයේ දැක්වෙන ඇටවුම භාවිත කරනුයේ මේක ඇවිල්ලා 11 වෙනි 11 වසර පාඩමක්. එතකොට මේක ද්‍රාවක නිස්සාරණයේදී තමයි භාවිත කරන්නේ. ද්‍රාවක නිස්සාරණයේදී භාවිත කරනවා. අපි යමු ඊළඟට 13 වෙනි ප්‍රශ්නෙට. 13 වෙනි ප්‍රශ්නේ ඔයාලට තියෙනවා මෙන්න මෙහෙම එකක්. කාලය තත්පර එකකදී මේ සිද්ධිය වෙන්නේ කාලය තත්පර එකකදී කියලා කියනවා. එහෙනම් තරංග ආයාමය විස්තරය සංඛ්‍යාතය හරියටම දක්වන්න කියලායි කියන්නේ. ඔයාලට මුලින්ම තරංග ආයාමය කියන්නේ මේකේ Q. විස්තරය කියලා කියන්නේ P. ඊට පස්සේ ඔයාලට මේකේ සංඛ්‍යාතය ගන්න පුළුවන්. සංඛ්‍යාතය කියලා කියන්නේ මේකේ බලන්න දෝලන කීයක් වෙලාද කියලා. දෝලන ඔයාලට මෙන්න මෙහෙම එකක් ගන්න පුළුවන්. මෙහෙම එකක් තියෙනවා කියන්නේ සංඛ්‍යාතය කියන්නේ තත්පරයකට ඒ කාලයට අදාළව දෝලන එකයි. මේ විදිහට ඔයාට මේකේ හතරක් ඇඳ ගන්න පුළුවන්. මෙහෙම ගිහිල්ලා මෙතෙන්ද 1යි ආයෙ මෙහෙම ගිහිල්ලා 2යි ආයෙ මෙහෙම ගිහිල්ලා 3යි ආයෙ මෙහෙම ගිහිල්ලා 4යි. එක කාලයකදී සිදු කරන දෝලන සංඛ්‍යාවට තමයි අපි කියන්නේ සංඛ්‍යාතය කියලා. එතකොට මේකේ කාලය 1යි ඒ කාලය ඇතුලේ දීලා තියෙන නැත්නම් ඇවිල්ලා තියෙන දෝලන සංඛ්‍යාව 4යි. ඒ හින්දා අපිට කියන්න පුළුවන් මෙයාගේ සංඛ්‍යාතය 4යි කියලා. ඒ හින්දා අපිට ගන්න පුළුවන් 13 හරි උත්තරය වෙන්නේ 4. sorry 13 2 උත්තරේ වෙන්නේ 2. තරංග ආයාමය Q විස්තරය P සංඛ්‍යාතය හර්ට්ස් 4යි. හරි. අපි 14 වෙනි ප්‍රශ්නෙටත් එමු. 14 වෙනි ප්‍රශ්නය ගත්තාම ඕකේ ඔයාලට එක්තරා විදිහකට මෙහෙම කියන්න පුළුවන්. දැන් මේකේ ඔයාලට පේනවද එක්කෙනෙක් එක පැත්තට අදිනවා නිව්ටන් 100කින් සහ තවත් අයෙක් තව පැත්තකට අදිනවා නිව්ටන් 100කින්. එතකොට සමතුලිතතාව සලකා අපිට මේක කියන්න පුළුවන් හරි උත්තරය කියලා නිව්ටන් බිඳුවයි. මේක ඇත්තට උත්තර දෙකක් ගන්න පුළුවන්. ඔය නිව්ටන් බිඳුව කියන එකටත් ලකුණු දෙනවා. සහ මේකේ නිව්ටන් 200 කියන එකටත් අපිට ගන්න පුළුවන්. මොකද මේ තරාදියට දෙපැත්තෙන් මැදෙනකොට 200ක් කියලා ගන්නත් පුළුවන්. මේකේ උත්තර දෙකම තියෙනවා. හැබැයි ගොඩක් දුරට ඔයාලට මේකේ උත්තරයක් විදිහට ගන්න පුළුවන් වෙන්නේ 14 1. ඊළඟට 15 වෙනි ප්‍රශ්නය.
චාලක ශක්තිය දැක්වෙන ප්‍රකාශනය තෝරන්න. චාලක ශක්තිය ඔයාලට තියෙන්නේ යාන්ත්‍රික ශක්තිය තමයි ඔයාලට ගොඩක්ම තියෙන්නේ කතා කරන්න. එතකොට යාන්ත්‍රික ශක්තිය කාර්ය කිරීමේ හැකියාවන ශක්තිය කියන්නේ. එතකොට ඔය යාන්ත්‍රික ශක්තිය ඔයාලට තියෙන්නේ යාන්ත්‍රික ශක්තිය ගැන තමයි කතා කරන්න තියෙන්නේ ඔයාලට. එතකොට මේ යාන්ත්‍රික ශක්තිය ප්‍රධාන වශයෙන් ඔයාලගේ කාර්ය ශක්තිය කියන පාඩමේදී මට මතක විදිහට 10 පාඩමක්නේ. එතකොට මේ ශක්තිය ප්‍රධාන වශයෙන් අවස්ථා දෙකකට නැත්නම් වර්ග දෙකකට වෙන් කරන්න පුළුවන්. කොහොමද? මෙයාලගේ චලිතය පිළිබඳව චලනය වෙනවද වෙන්නේ නැද්ද? චලනය වෙනවා නම් එයාලට තියෙන්නේ චාලක ශක්තිය. චලනය වෙනවා නම් එයාලට තියෙන්නේ චාලක ශක්තිය. එයාලට තියෙන්නේ විභව ශක්තිය. මේ චාලක ශක්තිය නැවත බෙදෙන්නේ නැහැ. ඇත්තටම මේක අපිට ගන්න පුළුවන් චාලක ශක්තිය 2න් 1යි mv වර්ගයෙන්. එතකොට m කියන්නේ ස්කන්ධය, v කියන්නේ ප්‍රවේගය. m කියන්නේ ස්කන්ධය, v කියන්නේ ප්‍රවේගය. විභව ශක්තිය පැත්තේ ආවහම මේ විභව ශක්තිය නැවත වර්ග දෙකකට බෙදෙනවා එයාලගේ පිහිටීම අනුව. ඒ කියන්නේ පිහිටීම වෙනස් වෙනවා නම් එයාගේ ගබඩා වෙන්නේ ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය. එහෙම පිහිටීම අනුව පිහිටීම වෙනස් වෙන්නේ නැතුව හැඩය වෙනස් වෙනවා නම් අන්න එයාගේ ගබඩා වෙන්නේ ප්‍රත්‍යාස්ත විභව ශක්තිය. පළවෙනි එක ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය. ඊළඟ එකට හැඩයත් එක්ක මේ ඇවිල්ලා පිහිටීමත් එක්ක වෙනස් වෙන එක. පිහිටීමත් එක්ක වෙනස් වෙන විභව ශක්තිය තමයි ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය. අනිත් එක හැඩයත් එක්ක වෙනස් වෙනවා නම් එයාගේ තියෙන්නේ ප්‍රත්‍යස්තතා විභව ශක්තිය. හැඩයත් එක්ක ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය ඔයාලට ගන්න පුළුවන් mgh ගෙන්. m කියන්නේ ස්කන්ධය, g කියන්නේ ගුරුත්වාකර්ෂණ ගුරුත්වජ ත්වරණය, h කියන්නේ එයා කොච්චර උසකින්ද නැත්නම් ගැඹුරකින්ද පිහිටන්නේ කියන එක. කොච්චර උසකින්ද පිහිටන්නේ. එතකොට මේ ප්‍රත්‍යස්ත විභව ශක්තියට ඇත්තට මේ සමීකරණ තියෙනවා. නමුත් ඔයාලට ඒවා උගන්වන්න නැහැ. හරි. අපෙන් අහලා තියෙන ප්‍රශ්නේ මොකද්ද? චාලක ශක්තිය දැක්වෙන්නේ මොකෙන්ද එහෙනම්? 2න් 1යි mv වර්ග 15 උත්තරේ වෙන්නේ 4. අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් මේ සටහන් ටික දාගන්න. මේ සාරාංශයක් විදිහට දෙන්නේ මේ ඔක්කොම. ඊළඟට ඇවගාඩ්‍රෝ නියතය සමාන වෙන්නේ. අපි දන්නවා ඇවගාඩ්‍රෝ නියතය කියලා කියන්නේ දැන් හිතන්නකෝ ඔයාලට තියෙනවා පුටු 12ක් නැත්නම් පොත් 12ක් මොනවා හරි එහෙම. එතකොට පුටු 12ක් හරි එහෙමත් නැත්නම් පොත් 12ක් හරි තිබ්බොත් ඔය 12කට අපි කියන වචනේ තමයි දුසිමක්. ඒ වගේ තමයි මොනවා හරි ද්‍රව්‍ය ප්‍රමාණයක් ඇවගාඩ්‍රෝ සංඛ්‍යාවක් තියෙනවා නම් එයාගේ තියෙනවා මවුල එකක්. අපි කියන්නේ දෙන්න මවුලයක් කියලා. එතකොට අපි දන්නවා මවුල ගාන හොයන්න අපිට සමීකරණයක් තියෙනවා. 7 වෙනි පාඩමේ නේද 10 වසර 7 වෙනි පාඩම මූලද්‍රව්‍ය ප්‍රමාණනය කියලා තියෙනවා. ඒකෙදි ඔයාලට උගන්වනවා
මවුල ගාන හොයාගන්න පුළුවන් ද්‍රව්‍ය ස්කන්ධය බෙදීම මෞලික ස්කන්ධය කියලා. මවුල ගණන ඔන්න ඔය සමීකරණයෙන් ගන්න පුළුවන්. එතකොට දැන් මේක මේ සිංහලෙන් මම මෙහෙම ලිව්වේ මේකේ සංකේත විදිහට ලිව්වොත් ඔයාලට පුළුවන් n සමානයි simple m යට capital M කියලා ගන්න. හැබැයි ඔය මෞලික ස්කන්ධය කිව්වහම මේ මෞලික ස්කන්ධය අපිට අවස්ථා දෙකකට ගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් හිතන්නකො මොකක් හරි පරමාණුවක් තියෙනවා කියලා. පරමාණුවක් කියන්නේ එයා තනියම නම් ඉන්නේ. හයිඩ්‍රජන් හිතන්නකො. හයිඩ්‍රජන් තනියම හිටියොත් එයා පරමාණුවක්. හැබැයි හයිඩ්‍රජන් ඉන්නේ මේ විදිහට H2 විදිහට. අන්න ඒ විදිහට යුගලක් විදිහට ඉන්නවා නම් එයා ඒක අපිට ගන්න පුළුවන් කොහොමද? අණුවක් කියලා. තනියෙන් ඉන්නවා නම් කවුරු හරි එයා ඇවිල්ලා පරමාණුවක්. එතකොට යුවලක් විදිහට ජෝඩුවක් විදිහට ඉන්නවා නම් එයා ඇවිල්ලා අණුවක්. එතකොට ගොඩක් කට්ටිය ඉන්නේ අණුවක් විදිහට නේ. ඔය එතකොට ඔයාලා තනි කඩේට පරමාණුවක් කියලා කියන්න එපා. එහෙම වුණොත් බෝම්බයක් වෙයි ඒක. හරි. එතකොට පරමාණුවකටත් මෞලික ස්කන්ධයක් තියෙනවා සහ අණුවකටත් මෞලික ස්කන්ධයක් තියෙනවා. පරමාණුව ගත්තහම සාපේක්ෂ පරමාණුක ස්කන්ධය දන්නවා සාපේක්ෂ පරමාණු ස්කන්ධයට ඒකකයක් නැහැනේ. හැබැයි එයාගේ ස්කන්ධයට සමාන ග්‍රෑම් ගාණක් අපි කිරා ගත්තොත් මැනගත්තොත් එයාගේ මෞලයක් තියෙනවා. ඒ කියන්නේ මෞලික ස්කන්ධය තමයි සාපේක්ෂ පරමාණු ස්කන්ධයම වෙන්නේ. එයාගේ ග්‍රෑම් ගාණ. අණුවකත් ගත්තහම එයාගේ සාපේක්ෂ අණුක ස්කන්ධයට සමාන ග්‍රෑම් ගාණක් කිරා ගත්තොත් අපිට කියන්න පුළුවන් එයාගේ මෞලික ස්කන්ධය කියලා. එහෙනම් මතක තියාගන්න ඕන දේ තමයි පරමාණුවකට නම් එයාගේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධයම තමයි මෞලික ස්කන්ධය වෙන්නේ. අණුවක නම් එයාගේ සාපේක්ෂ අණුක ස්කන්ධය තමයි එයාගේ අණුක ස්කන්ධය වෙන්නේ. ඔයාලට සාමාන්‍යයෙන් ගානකදී හයිඩ්‍රජන් 1යි ක්ලෝරින් 35.5යි සෝඩියම් 23 ඔය විදිහට සාපේක්ෂ පරමාණු ස්කන්ධ දෙනවා. එහෙම දුන්නාම ඔයාට සෝඩියම් ක්ලෝරයිඩ් වගේ අණුවක ඒ කියන්නේ සෝඩියම් ගේ 23යි ක්ලෝරින්ගේ 35.5යි සාපේක්ෂ පරමාණු ස්කන්ධ එකතු කරලා අණු ස්කන්ධය හොයාගන්න පුළුවන්. හරි කොහොම හරි මෙතන ඔයාලට දීලා තියෙන්නේ ඔක්කොම පරමාණු මේ ගානේ. එතකොට අපිට පුළුවන් එයාලගේ මෞලික ස්කන්ධ වෙන වෙනම ගන්න. දැන් ඔක්සිජන් ගන්නකො. ඔක්සිජන් කියලා ගත්තහම එයාගේ අපිට ගන්න පුළුවන් එයාගේ මෞලික ස්කන්ධය වෙන්නේ එතකොට 16. එතකොට මෞලික ස්කන්ධය එයාගේ 16යි අපිට දීලා තියෙන ස්කන්ධය ග්‍රෑම් වලින් ගත්තොත් 8යි. එතකොට ඔයාලට එන්නේ මෙතන 0.5ක් මවුල ගන්න. ඉතින් 0.5ක් මවුල තියෙනවා කියන්නේ අවගාඩ්‍රෝ නියතයෙන් භාගයක් තමයි. මොකද අවගාඩ්‍රෝ නියතයක් තියෙනවා කියන්නේ අනිවාර්යෙන්ම මෙහින් මවුලයක් එන්න ඕනේ. මවුලයක් නැහැනේ. එහෙනම් ඒක වෙන්න බෑ. තුන්වෙනි එකට එමු. නෑ දෙවෙනි එකට එමු ඊට පස්සේ. දෙවෙනි එක ගත්තාම දෙවෙනි එකේ අපිට තියෙන්නේ දෙවෙනි එකේ එයාගේ මෞලික ස්කන්ධය කියලා අපිට ගන්න පුළුවන් කැපිටල් M විදිහට අපිට ගන්න පුළුවන් තියෙන්නේ කාබන්නේ. කාබන් කියන්නේ 12යි. මෞලික ස්කන්ධය කියන සාපේක්ෂ පරමාණු ස්කන්ධය 12යි. අපිට මෙහා දීලා තියෙන්නේ කිලෝග්‍රෑම් 0.012 කියන්නේ ග්‍රෑම් කරන්න 1000 ගුණ කරන්න ඕනේ ග්‍රෑම් 12යි. ඒ කියන්නේ මෙතන තියෙන එක මෞලයක්. ඔව් උත්තරේ වෙන්නේ 2. අපිට නිකමට තුන්වෙනි එකට අපි ගියොත් තුන්වෙනි එකේ කීයක් තියෙන්නේ? තුන්වෙනි එකේ අදාළ අපේ ද්‍රව්‍ය ස්කන්ධය තියෙනවා ග්‍රෑම් වලින් ගත්තොත් 2ක් මෞලික ස්කන්ධය 1යි. ඒකට මෞල 2ක් තියෙනවා. එහෙනම් අවගාඩ්‍රෝ නියතය වගේ 2ක් පරමාණු තියෙනවා ඒකේ. හතරවෙනි එක ගමු. හතරවෙනි එක ගත්තොත් හතරවෙනි එකේ
ස්කන්ධය අපිට ගන්න පුළුවන් ග්‍රෑම් වලින් 7යි. හැබැයි යාගේ සාපේක්ෂ පරමාණු ස්කන්ධය නයිට්‍රජන් එක අපි දන්නවා 14යි. ඒකට යාගේ 0.5යි. අවගාඩ්‍රෝ නියතයෙන් භාගයක පරමාණු තමයි එතන තියෙන්නේ. එහෙනම් හරි උත්තරේ වෙන්නේ ඔයාලට 16 2. හරි. ඊළඟ ප්‍රශ්නේ ඔයාලට හදන්න බෑ. හේතුව තමයි මේකේ රූපේ දීලා නැහැ. sorry මිස්ටේක් වෙනවා. ඉතින් එහෙම තමයි ගණන් ගන්න එපා. කාටවත් කියන්න එපා. හරි. අපි යනවා ඊළඟට 18 වෙනි ප්‍රශ්නෙට. 17 වෙනි ප්‍රශ්නේ ඒක හදන්න බෑ ඔයාලට. ඒකේ රූපේ නැති හින්දා අපි ඒක බෝනස් ලකුණක් ඔයාලට අංගානේ පිම්පිනිස. 18 වෙනි ප්‍රශ්නෙට එනවා. ඔය කරන පින් වලින් හරි තමයි ඉතින් මං ගොඩ ගියෝ. නිවන් අවබෝධය ලබා ගත්තොත් ලබා ගන්න ඔහොම තමයි. 18 වෙනි එක. මේක අපෙන් අහනවා මෞල භාගය. මෞල භාගය. 11 වසරේ 3 වෙනි පාඩමනේ මෞල භාගය. එතකොට මෞල භාගය කියලා කියන්නේ ඕනම දෙක ඔව් ඉතින් මට ඔහොම පිනක් හම්බුනොත් තමයි චතුනේ. හරි අහගන්නකො. ජලය තියෙනවලු මේකේ ග්‍රෑම් 540ක්. ජලය ඒ කියන්නේ H2O. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් NaOH තියෙනවලු ග්‍රෑම් 120ක්. දැන් මෙයාලගේ මෞල භාගය හොයන්න දැන් අපිට හොයන්න තියෙන්නේ NaOH ගේ මෞල භාගයනේ. එතකොට එයාගේ මෞල භාගය හොයද්දී මෙයාගේ මෞල භාගය හොයද්දී අපි NaOH ගේ මෞල ගණන බෙදන්න ඕනේ මේ සම්පූර්ණ මිශ්‍රණයම තියෙන මුළු මෞල ගණනෙන්. එතකොට දැන් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ගත්තාම සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල එයාගේ තියෙන මෞල ගාන ගන්න ඕනනේ. දැන් මෞල ගාන කියන්නේ සිම්පල් M යට කැපිටල් M. සිම්පල් M ද්‍රව්‍ය ස්කන්ධය දීලා තියෙනවා ග්‍රෑම් 120යි. මෞලික ස්කන්ධය කියන්නේ ඉස්සෙල්ලත් මම කියලා දුන්නා අණුක ස්කන්ධය. එතකොට ඒ අණුක ස්කන්ධය අපිට ගන්න පුළුවන් අණුක ස්කන්ධය. ඒක අපිට ගන්න පුළුවන් කොහොමද? සෝඩියම් කියන්නේ සාපේක්ෂ පරමාණු ස්කන්ධය 23යි, ඔක්සිජන් කියන්නේ 16යි, හයිඩ්‍රජන් කියන්නේ 1යි. සෝඩියම් 23යි, ඔක්සිජන් 16යි, හයිඩ්‍රජන් 1යි. ඔක්කොම ටික එකතු කරොත් අපිට ගන්න පුළුවන් එයාගේ 40යි. 40යි ග්‍රෑම් මෞලයට. ඉතින් අපිට එයාගේ මෞල ගාන ගන්න පුළුවන් එහෙනම් 3යි මෞල. ආගෙද සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ගේ මෞල තියෙනවා දැන් 3ක්. ඊට පස්සේ ජලයේත් බලන්න එපා. දැන් මුළු මෞල ගාන ගන්න කියන්නේ දැන් මේකේ මිශ්‍රණයේ ඉන්නේ මෙයයි මෙයයි. ඉතින් දැන් මෙයාගේ මෞල ගාන දන්නවා එහෙනම් මෙයාගේ මෞල ගානත් ගන්න ඕනේ. ජලයේ ද්‍රව්‍ය ස්කන්ධය 540ක් කියලා කියනවා ග්‍රෑම්. එයාගේ අණුක ස්කන්ධය මෞලික ස්කන්ධය ගන්න පුළුවන් කොහොමද? H කියන්නේ 1යි. හැබැයි H කියන්නේ එකක් වුණාට මෙතන දෙන්නෙක් ඉන්නවානේ. H කියන්නේ සාපේක්ෂ පරමාණු ස්කන්ධය 1යි. හරිද?
පේපරේ 12ක් වගේ තියෙනවා බලන්න එපා. ඒව වැරදි. හයිඩ්‍රජන් සාපේක්ෂ පරමාණු ස්කන්ධය 1යි ඔක්සිජන්ගේ 16යි. එතකොට හයිඩ්‍රජන් දෙන්නෙක් ඉන්න හින්දා එයාගේ 2යි මෙතන 16යි ඔක්කොම ටික 18යි. එතකොට 18යි ග්‍රෑම් මවුලයට මෞලික ස්කන්ධය. බෙදුවහම වලට එනවා 18 ඒවා 3යි. 3 කියන්නේ 30ක්. මවුල 30ක් තියෙනවා ජලය. හරි. දැන් අපිට මෙන්න මේකෙන් මවුල භාගය හොයන්න පුළුවන්. NaOH මවුල ගාන 3යි. මවුල හොඳයි. මුළු මවුල ගාන හොයද්දි මෙතන 30යි මෙතන 3යි ඔක්කොම 33යි මවුල අයින් වෙනවා. ඒකට 3න් 33යි. උත්තරේ තියෙන්න ඕනේ එක්ක 3 බෙදීම 33. එහෙමත් නැත්නම් මේක දැන් අපි දන්නවනේ දැන් ඔන්න ගණන් කොටසකට යන්නේ. දැන් මේක ඇවිල්ලා භාගයක්. එතකොට හරය 33යි, ලවය 3යි. අපිට මේක තුල්ලේ භාගයක් ලියන්න පුළුවන්. සාමාන්‍යයෙන් භාගයක් ලියද්දී ඒක එන්නේ නියම භාගයක් නම් ඒක උපරිම වශයෙන් සරල කරලා තියන්න ඕනේ. ඒ කියන්නේ තව දුරටත් බෙදෙන්නේ නැති විදිහට මේකේ 3ත් 3ෙන් බෙදෙනවා 33ත් 3ෙන් බෙදෙනවා. එහෙනම් බෙදන්න ඕන 3ෙන්. එතකොට 3 3ෙන් බෙදුවහම 1යි 33 3ෙන් බෙදුවහම 11යි. එතකොට මේක එක්ක උත්තරේ තියෙන්න ඕන 3 බෙදීම 33 නැත්තම් තියෙන්න ඕන 1 බෙදීම 11. මේ දෙකෙන් උත්තරයක් තියෙන්න ඕන. ඔයාලට කොහොමද මේකේ තියෙන්නේ? මේකේ 1 යට 11 නෑ. මේකේ උත්තරේ තියෙනවා 18 4 තමයි හරි උත්තරේ වෙන්නේ. හරි. අපි යනවා ඊළඟ එකට. බලන්නකො. කුහුඹුවෙකු ඔරලෝසුවේ මිනිත්තු කටුවේ කෙළවර රැඳී සිටී. එයාට වෙන ඉන්න තැනක් තිබිලා නැහැ. එයා දැන් එතන ඉන්නවලු. මිනිත්තු කටුවේ දිග සෙන්ටිමීටර් 14ක් කියලා කියනවා. සෙන්ටිමීටර් 14ක් කියලා කියනවා. ඊට පස්සේ එම කටුව පස්වරු 1යි කාලයේ සිට එම කටුව පස්වරු 1යි කාලයේ සිට 2යි කාල දක්වා ගමන් කිරීමේදී කුහුඹුවාගේ විස්ථාපනය කොච්චරයිද කියලා අහනවා. ඔය ගාන ගොඩක් සංකීර්ණ විදිහට අපේ කට්ටිය හදලා තිබ්බා. සමහර කට්ටිය මෙහෙම කරලා තියෙනවා මේ ගාන හදන්න. සාමාන්‍යයෙන් කාල කියන්නේ මිනිත්තු කටුව 3ේදී තියෙද්දිනේ. එතකොට 1යි කාලේ ඉඳලා 2යි කාල කියන්නේ එයා මෙහෙම මෙතන ඉඳලා මෙහෙම රවුමට ගිහිල්ලා ආයෙත් එතෙන්නම ඇවිල්ලා නේද? නේද? එයා ආපහු ඉන්න තැනටම ඇවිල්ලා තියෙනවා. මෙතන තමයි කාල කියන්නේ සාමාන්‍යයෙන් 3 ඉලක්කම ළඟ තියෙද්දිනේ මිනිත්තු කටුව. ඒතර මෙහෙම වටේම ගිහිල්ලා ආයේ ඉන්න තැනටම ඇවිත් තියෙනවා. කොහොමද? එතකොට සමහර කට්ටිය මේ ගාන හදලා තියෙනවා මේ කොහොඹුවා වටේ ගිහින් කියලා මොකද්ද කරේ මෙතනilla මේ වටේ සම්පූර්ණ දෙක 2 5 r දාලා හදලා ඡාපනය. හරිද? එතකොට 2 5 r දැන් මේකේ දීලා තියෙනවානේ දිග 14යි සෙන්ටිමීටර්. 7 1යි මෙතෙන්ද 2යි. ඔයාලට මේක ගන්න පුළුවන් 2 වරක් 2 4යි 4 වරක් 2 8යි 8යි. සෙන්ටිමීටර 88යි කියලා දීලා තියෙනවා. හරි උත්තරේ නේද? නෑ. බලන්න පේපරේ කොච්චර ඒ කියන්නේ ඒ හදලා තියෙන විදිහ 88 උත්තරේකුත් දීලා තියෙනවා. වැරදි. විස්ථාපනය කියන්නේ ආරම්භක ලක්ෂයත් අවසාන ලක්ෂයත් අතර තියෙන කෙටිම දුර නැත්නම් පරතරය. ඉතින්
මෙයා ඉන්න තැනට මාත් ඇවිත් දෙයිනේ. ඒ හින්දා මෙයාට විස්ථාපනයක් නැහැ. 19 උත්තරේ 4. 19 4 තමයි උත්තරේ වෙන්නේ. ඊළඟට ඔයාලට තියෙනවා මේකේ ඊළඟ ප්‍රශ්නේ මොකද්ද? සංකීර්ණ ස්ථීර පටක සංකීර්ණ ස්ථීර පටකයකි. මොකද්ද වෙන්නේ? සංකීර්ණ ස්ථීර පටකයක් විදිහට තුන්වෙනි එක ෆ්ලෝයම පටකය තමයි එන්නේ 20 3. හරි. ළමයි නම් ටික හරියට දාගන්න තව ළමයෙක් ජොයින් වෙලා ඉන්නවා. එයා මට හරියට අඳුර ගන්න බෑ. එයාගේ නම පොඩ්ඩක් වෙනස් කරගන්න. හරි. 10:00 වෙලාව අපිට තව පැයක කාලයක් තියෙනවා. අපි අනිත් ටික එහෙනම් සාකච්ඡා කරන්න යමු. මතක තියාගන්න එක දිගට ඔයාලා මෙහෙම එන්න මම අද මේක තියෙන එක මම ඔයාලට කොහොම හරි පුළුවන් වේවි මේක YouTube එකට දාන්න අප්ලෝඩ් කරන්න. එතකොට දැන් ඒකට හුරු වෙන්න එපා. හරිද? ඒක විශේෂයෙන් කියන්න ඕන. දැන් අපි වුණත් දැන් මේ ඔන්ලයින් ආවට පස්සේ තාක්ෂණය ආවට පස්සේ ගොඩක් හුරු වෙනවා. ඕක පස්සේ බලමු. දැන් වෙලාව දෙකන ඕක ඕන වෙලාවක බලන්න පුළුවන් වගේ වෙලාවක අපි මොකද කරන්නේ? ඒ කියන්නේ සාමාන්‍යයෙන් පන්තියට එන වෙලාවට ජොයින් වෙන්නේ නැහැ. ජොයින් වෙන්නේ නැතුව අර YouTube link එක එහෙම තියාගෙන නැත්නම් වීඩියෝ ඩවුන්ලෝඩ් කරගෙන අපස්සේ බලන්න පුළුවන් කියලා හිතාගෙන ඉන්නවා. හැබැයි වැඩ කල් දාන එකෙන් වෙන්නේ අන්තිමට වීඩියෝ ගොඩ ගහනවා විතරයි. ඔයා හරියට ඒක හරියට බලන්නේ නැහැ. ඒකට දැන් මේ වැඩේ කරන්නේ ඔයාලගේ ලකුණු ටික හරියට වැඩි කරන්න. ඒ කියන්නේ ඔයාලගේ තියරි කොටස කොහොමත් මම පන්තිදී මම කවර් කරනවානේ. ඒකට මම එහෙම කරලා ඊට පස්සේ මම මේ දැන් රෑ මෙහෙම වෙනම ඔන්ලයින් මෙහෙම වැඩේ කරන්නේ ඔයාලට මේ පේපරේ සාකච්ඡා කරන්න වෙලාවක් දාගන්න අමාරුයි. ඒ කියන්නේ හැම පන්තියකටම පේපර් සාකච්ඡා කියලා වෙනම වෙලාවක් වෙනම දවසක් වෙන් කරගන්න අමාරු හින්දා තමයි මම මේ ඔන්ලයින් මේ වැඩේට පටන් ගත්තේ. එතකොට ඒකෙදි ඔයාලා කම්මැලි වෙන්න එපා. සහ YouTube එකෙන් හැම නිතරම බලන්න try කරන්න එපා. මොකද ඔයාලට මොනවා හරි ප්‍රශ්නයක් තිබ්බොත් මේකෙදි දැන් මේ අහන්න පුළුවන්. මේ දැන් මං කියලා දෙද්දි දැන් මගෙන් අහන්න පුළුවන්. එහෙම නැතුව ඔයා ඔක කල් දානවා කියලා කියන්නේ ඔයා පස්සේ වීඩියෝ එක බලන කාලෙක වුණත් ප්‍රශ්නයක් ආවත් අන්තිමට ඒක අහගන්න කෙනෙක් නැහැ. දෙයියන්ගෙන් තමයි අහන්න වෙන්නේ. මගෙන් අහන්න වෙන්නේ. ඒතකොට ඔයාලා ඒ කියන්නේ එහෙම බලන්නෙත් ඔයාලා ළඟටම ගිහිල්ලා විභාගේ කට උඩ තියලා තමයි ඊට පස්සේ බලන්නේ. එහෙම බලලා තේරුමක් නැහැ. අපිට දැන් කාලේ තියෙනවනේ. නේ ඔයාලා දැන් දෙසැම්බර් නම් විභාගේ තියෙන්නේ. දෙසැම්බර් වෙනකන් කල් තියෙනවා. දැන්ම මහන්සිය. ඒතකොට දැන් මේ ටික හරියට ඔයාලා වැඩේ කරගෙන ගියොත් ඔයාලට අනිවාර්යෙන් ඒකට යන්න පුළුවන්. මගේ ටාගට් එක ඔයාලා දන්නවනේ. මගේ ටාගට් එක තමයි 80ක් ගන්න එක ඔයාලගේ. 80 80ට එහා. ඒකට එහෙම තිබ්බොත් තමයි නේ ඔයාලගේ ඉලක්කේ හඳට තිබ්බොත් තමයි ওই පොල් ගහක හරි ඔය ඉලක්කේ තියෙන්නේ. ඒ හින්දා ඔයාලා 80කට 85කට වගේ ලකුණු තිබ්බොත් තමයි ඔයාලා ඒ එකට තියෙන්නේ. ඒකක් නැතත් B එකක් C එකක් අනිවා තියෙනවා එතකොට. හැබැයි එහෙම නැතුව මට සම්මානයක් විතරක් ඇති කියලා 55 වගේ ඔයාලා හරියට ලකුණු තියාගෙන හිටියොත් දැන් මේ දවස්වල ඔයාලා පුළුවන් නම් ඔය අයිලක්කලගෙන් අහන්නකෝ. ඔයාලා විභාග ලියන්නේ හින බයෙන්. ඒ පීඩනෙත් එක්ක ලියන්නේ මේක ලියලා ඊට පස්සේ විභාගේ ෆේල් වුණොත් ඉතින් මොනවා කියයිද? අනිවාර්යෙන් කොහොමත් ඒ වෙලාවට බය එනවා. ඒ බය එන්නේ නැත්නම් ඔයා මිනිස්සෙක් නේ. විභාග බය කියන එක අනිවාර්යෙන් එනවා. අපිටත් ආවා. කාටත් එනවා. ඒක එහෙම තමයි. නැති වෙන්නේ නැහැ.
ඒ හින්දා දැන්ම මහන්සිලා දැන්ම පාඩම් කරලා දැන්ම මේ ටික ඔලුවට දාගන්න පස්සේ දිරවන්න නැති. ඒ කියන්නේ විභාගේ ලඟම වෙලා ඔලුවට දාගන්න යන්න එපා. ඒකට ඒ ටික දිරවන්න කාලයක් නෑනේ මතක තියෙන්නේ. දැන්ම මේ ටික හරියට ඔලුවේ දාගෙන ගියාම එතන බය වුණත් ඔයාගේ ඔලුවේ හරියට වැඩේ තියෙනවනේ. ඒකට ගොඩ යන්න ලේසි. අනික ඒකට කියනවා ඔයාට තහවුරුයි වැඩේ මම පාස් වෙනවා කියලා. බැට උඩ තියාගන්න ඕන නෑනේ එතකොට. අන්තිමට ඔයාට මුලින්ම මොනවද සබ්ජෙක්ට් එක කරන්නේ? සයන්ස් කරනවද, මැත්ස් කරනවද, ආර්ට්ද කොමර්ස්ද දෙකම මොකක් කරවට හරි තීරණයක් ගන්න පුළුවන්. එහෙම නැතුව මම කියන්නේ මම සබ්ජෙක්ට් එකට බයිනවා නෙවෙයි, මුකුත් කියනවා නෙවෙයි. නැත්තම් සාමාන්‍යයෙන් වෙන්නේ ලකුණු අඩු වෙච්ච එක මම ආර්ට්. මම ටෙක් වගේ හිම යන්න එපා. හරි. අපි යමු ඊළඟ ප්‍රශ්නයට. ආවර්තිතාව ගුණේ 10 තුන්වෙනි පාඩම. ආවර්තිතාවගුවේ පළමු මූල ද්‍රව්‍ය 20න් කිහිපයක සංකේත ඇතුළත් ආවර්තිතාවගුවක් පහත දැක්වේ. දී ඇති මූල ද්‍රව්‍ය ඇසුරෙන් පහත් සඳහන් වාක්‍යවල හිස්තැන් සම්පූර්ණ කරන්න. පළමු අයනීකරණ ශක්තිය අඩුම මූල ද්‍රව්‍ය වෙන්නේ මොකද්ද? පළමු මූල ද්‍රව්‍ය අඩුම වෙන්නේ පළමු අයනීකරණ ශක්තිය අඩුම වෙන්නේ ආවර්ත වැඩිම කෙනා ආවර්තයේ වැඩිම කාණ්ඩය අඩුම කෙනා විදිහට අපිට සලකන්න පුළුවන්. එහෙම ගත්තොත් මේකේ අඩුම වෙන්නේ පොටෑසියම්. පොටෑසියම්ගේ තමයි අඩුම. හීලියම් නියෝන් ආගන් ගන්න කතා කරන්න ඕනේ නැහැ. එයාලා උච්ච වායුන්ගෙන් ඉලෙක්ට්‍රෝනයක් ගලව ගන්නවා කියන එක හින්න අමාරු වැඩක්. හරි කොහොම හරි පළමු අයනීකරණ ශක්තිය අඩුම වෙන්නේ මේකේ නම් පොටෑසියම්ට වඩා කැල්සියම් ගැනීමෙන් වැඩි. මොකද ආවර්තයක නෙවෙයි. ඔව් ආවර්තයක වමේ සිර දකුණට යද්දි කොහොමත් වැඩිනේ. ඒ හින්දා මේකේ පොටෑසියම්ගේ තමයි වෙන්නේ. ඊට පස්සේ මොකද්ද මේ තියෙන ඒ වගේන් ලෝහා ලෝහය කියලා යහන්නේ. ලෝහා ලෝහය කියන්නේ මොකද්ද? ලෝහා ලෝහ කියලා කියන්නේ ලෝහ ගුණත් තියෙනවා අලෝහ ගුණත් තියෙනවා. ආවර්තිතා වගුවේ ආවර්තයක වමේ සිට දකුණට යද්දී මෙයාගේ අලෝහ ගුණ තමයි වැඩි වෙන්නේ. අලෝහ ගුණ තමයි වැඩි වෙන්නේ. එතකොට මේ පැත්තෙන් ඉඳලා මේ පැත්තට යද්දී අලෝහ ගුණය වැඩි වෙනවා නම් අලෝහ ගුණය වැඩි වෙනවා නම් මේ පැත්තේ තියෙන්නේ ඔක්කොම අපිට කියන්න පුළුවන් අලෝහ. මේ පැත්තේ තියෙන්නේ ලෝහ. හැබැයි ඔයාලා දන්නවා කාණ්ඩයක් ඔස්සේ ඉහළ සිට පහළට යනකොට අලෝහ ගුණ මොකද වෙන්නේ? අලෝහ ගුණ අඩු වෙනවා. ඒ කියන්නේ මේ පල්ලෙහා තියෙන්නේ හොඳම ලෝහ නේ. දැන් මේ වම් පැත්තේ කෙළවරේම තියෙන්නේ ලෝහ. ඒකෙත් පල්ලෙහාට ගියොත් හොඳම ලෝහ ටිකක් තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. මොකද අලෝහ ගතිය අඩු වෙනවනේ. එතකොට මේකෙදයි නම් ඔයාලට පුළුවන් දැන් ලෝහ කියලා කිව්වහම ලෝහ වම් පැත්තේ කෙළවරේ අලෝහ දකුණු පැත්තේ කෙළවරේ. එහෙනම් මැද හරිය තමයි කවුද තියෙන්න ඕනේ? ලෝහ. මේකෙදි උත්තරේ විදිහට ඔයාලට ගන්න පුළුවන් වෙන්නේ සිලිකන්. උත්තර විදිහට මේක ගන්න පුළුවන් සිලිකන්. හරි. අපි යමු ඊළඟට. තුන්වන ආවර්තයේ මූලද්‍රව්‍ය වලින් විද්‍යුත් ඍණතාව වැඩිම. තුන්වෙනි ආවර්තය කිව්වහම මේක අපිට ගන්න පුළුවන් සෝඩියම් මැග්නීසියම් ඇලුමිනියම් සිලිකන් ඉන්න මේ ආවර්තය ගැන තමයි මේ කියන්නේ. ඒ ආවර්තයේ මූලද්‍රව්‍ය වලින් විද්‍යුත් ඍණතාව වැඩිම වෙන්නේ ආගන්ගේ නෙවෙයි ක්ලෝරින්ගේ. ආගන් කියන්නේ උච්ච වායුවක් බන්ධන හදන්නේ නැහැ. බන්ධන හදන්නේ නැති කෙනෙක් ළඟ විද්‍යුත් ඍණතාවයක් කතා කරන්නේ නැහැ. මොකද බන්ධන විද්‍යුත් ඍණතාවය කියන්නේ බන්ධනයක තියෙන ඉලෙක්ට්‍රෝන තමා විතර ඇද ගැනීමේ ඇති හැකියාවනේ.
ඉතින් බන්ධන හදන්න නැත්නම් එයාට විද්‍යුත් ඍණතාවයක් ප්‍රකාශ කරන්න බෑ. ඒ හින්දා ආගන් නෙවෙයි ක්ලෝරීන්. මැග්නීසියම් හා ක්ලෝරීන් ප්‍රතික්‍රියා කර සාදන්නේ ඒ සාධන සංයෝගයේ සූත්‍රය තමයි අහන්නේ. අපි දන්නවා රසායනික සූත්‍ර ලියද්දී රසායනික සූත්‍රය ලියන්න ඕනේ මෙන්න මේ විදිහට. සංයුජතා මාරු කරලා. මැග්නීසියම්, ක්ලෝරීන් මෙයාලගේ සංයුජතා මාරු කරලා තමයි ලියන්න ඕනේ. මොකක්ද සංයුජතාව කියලා කියන්නේ? සංයුජතාව කියලා කියන්නේ නම් සාමාන්‍යයෙන් එයාගේ ඉලෙක්ට්‍රෝන අට හදාගන්න එයා ලබා ගන්න හෝ පිට කරන ඉලෙක්ට්‍රෝන ගණන. එතකොට මම ඒකට කෙටි ක්‍රමයක් කියන්නම්. කාණ්ඩය 1 2 කාණ්ඩය අතර මෙහෙම ලියන්න බෑනේ නේ. කාණ්ඩය 1 2 3 4 කාණ්ඩය 1 2 3 4 වෙනවා නම් අන්න එයාලගේ සංයුජිතාවය කාණ්ඩාංකයට සමානයි. දැන් සෝඩියම් ගන්න. සෝඩියම් ඉන්නේ පළවෙනි කාණ්ඩේ. එහෙනම් සංයුජිතාවය 1යි. මැග්නීසියම් ගන්න. මැග්නීසියම් ඉන්නේ දෙවෙනි කාණ්ඩේ. එහෙනම් සංයුජිතාවයත් 2යි. ওই විදිහට කාණ්ඩය 1 2 3 4 වෙනවා නම් එයාලගේ සංයුජිතාවය වෙන්නේ කාණ්ඩයම තමයි. හැබැයි හතරට වඩා වැඩි කට්ටිය ඉන්නවා නම් නයිට්‍රජන් වගේ එකක් ගත්තාම එයා ඉන්නේ පස්වෙනි කාණ්ඩේ. අන්න එහෙම වුණාම කාණ්ඩාංකය වැඩි වුණොත් අපි එයාට ගන්න පුළුවන් සංයුතාවය කෙලින්ම මෙහෙම 8න් අඩු කරනවා එයාගේ කාණ්ඩය 8න් කාණ්ඩය අඩු කරනවා. එතකොට සංයුතාවය ගන්න පුළුවන්. පස්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍යයක් නම් 8න් 5ක් අඩු කරාම එයාගේ සංයුතාවය 3යි. 6 වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍යයක් නම් 8න් 6ක් අඩු කරාම එයාගේ සංයුතාවය 2යි. 7 වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය නම් 8න් 7ක් අඩු කරාම සංයුතාවය 1යි. 8 වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය වල සංයුතාවයක් වෙන්නේත් නැහැ. කොහොමත් 8න් 8ක් බිඳුවයි. සංයුතාවය බිඳුවයි. එතකොට මැග්නීසියම් කියන්නේ දෙවෙනි කාණ්ඩයේ ඒ හින්දා සංයුතාවය 2යි. ක්ලෝරීන් කියන්නේ 7 වෙනි කාණ්ඩයේ ඒ හින්දා එයාගේ සංයුතාවය 8න් 7ක් අඩු වෙනවා. එතකොට 1යි. හරි. මේ කොටස ඕන කට්ටිය ඉන්නවා නම් ලියා ගන්න. කාණ්ඩාංකය 1 2 3 4 වෙනවා නම් සංයුතාවය කාණ්ඩයට සමානයි කාණ්ඩාංකයට සමානයි. හැබැයි ඊට වඩා කාණ්ඩය 4ට වඩා වැඩි වෙනවා නම් සංයුතාවය 8 අඩු කිරීම කාණ්ඩය කියන සමීකරණය මේ සම්බන්ධතාවයෙන් ගන්න පුළුවන්. අනිත් මේ විශේෂම දේ මම කියන්න ඕනේ ඔයාලට පේපර් හම්බෙලා තියෙනවා නම් කියන්නේ මම පේපර් දීලා තියෙනවා නම් හරි. එහෙම නැත්නම් කොහේදීම හරි ඔයාලට අච්චු පොතේ හරි කමක් නැහැ. ඔයාලා අච්චු පොත කාටවත් දෙන්නේ නැහැ නේ ආයේ. ඒ තැනක ඔයාට මේ පේපර් සාකච්ඡා කරද්දී තේරෙන දේවල් ටික රතු පෑනකින් හරි කමක් නැහැ ලියා ගන්න. මොකද විභාග ලඟ වුණාට පස්සේ සාමාන්‍යයෙන් තියෙන ඇත්තම දේ තමයි ඕන පන්තියක සර් හරි මිස් හරි කියලා දෙන දේවල් ඔයාලට තේරෙනවා. හැබැයි විභාග ලඟ වුණාට පස්සේ මුකුත් මතක නැහැ. ඒකට හේතුව වෙන්නේ ඔයාට ඔයා තේරෙන විදිහට ඔයා ලියාගන්නේ නැහැ. මෙයා මේක ගන්න මෙහෙමනේ ඔයාට තේරෙන විදිහට ඒක ලියන්නේ නැහැ. ඉතින් ඔයා ඒ විදිහට ලියාගත්තොත් තේරෙන වෙලාවේ පස්සේ ඔයා බැලුවාම ඔයාම ලියන්නේ ඔයාගේ භාෂාවෙන්. එතකොට ඔයාට තේරෙනවා හා මේක මෙහෙමනේ අරන් තියෙන්නේ කියලා. එහෙම නැත්නම් විභාග ලඟ වෙනකොටත් ඒ මිස් හරි සර් හරි ඉන්නේ. එහෙනම් පුළුවන් නම් එහෙම ලියා ගන්න. මේ වැදගත් කරුණු මේවා මම මෙහෙම කියද්දි ඔයාලට තේරෙද්දි ඒ ටික ලියා ගන්න පැත්තකින්. හරි. දැන් අපිට මේ දෙන්නව මාරු කරන්න පුළුවන්. මාරු කරාම මැග්නීසියම්ට දැන් හිටියේ 2යි. හැබැයි දැන් මැග්නීසියම්ට 1යි. ක්ලෝරීන්ට දැන් 2යි. Cl2. අපි 1යි කියලා ලියන්නේ නැහැ සාමාන්‍යයෙන්. එතකොට MgCl2 තමයි එන්න ඕනේ.
ඊළඟට මූලද්‍රව්‍යයේ ශක්ති මට්ටම් 3ක් ඇති අතර අවසාන ශක්ති මට්ටම සම්පූර්ණ වී පවතී. මේ ආගම් ගැන කියන්නේ. ආගම් තමයි ශක්ති මට්ටම් 3ක් තියෙන්නේ. ඒ කියන්නේ තුන්වෙනි ආවර්තයේ තියෙනවා. ශක්ති මට්ටම් සම්පූර්ණ වෙලා තියෙනවා කියන්නේ අනිවාර්යෙන් උච්ච වායුවක්නේ. ආගම් ගැන කියන්නේ. හරි. B කොටස තියෙනවා. B කොටසේ මොනවද තියෙන්නේ? පරමාණුක ස්කන්ධය 1. කාබන් නේ. කාබන් 612 සමස්ථානිකයේ ඔන්න පරමාණුක ස්කන්ධය 1.993 ගුණ කිරීම 10 ඍණ 23ක් කියලා කියනවා ග්‍රෑම්. සෝඩියම් මූල ද්‍රව්‍යයේ පරමාණුක ස්කන්ධය 3.819 ගුණ කිරීම 10 ඍණ 23ක් ග්‍රෑම් කියලා කියනවා. පළවෙනි ප්‍රශ්නේ සෝඩියම් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ලබා දෙන අසම්පූර්ණ සමීකරණය පහත දැක්වේ. මේව සමීකරණේ හිස්තැන් පුරවන්න කියලා කියන්නේ. එහෙම පුරවන්න නම් ඔතෙන් එන්න ඕනේ උඩට සෝඩියම් මූල ද්‍රව්‍යයේ පරමාණුක ස්කන්ධය කියන එක තමයි ඔතන එන්න ඕනේ. ඔය ඇවිල්ලා 10 වසර 7 වෙනි පාඩම. අමාරු නම් මේ පාඩම පොඩ්ඩක් බලන්න. එතකොට සෝඩියම් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය එන්න නම් ඔතන උඩට එන්න ඕනේ සෝඩියම් මූල ද්‍රව්‍යයේ පරමාණුක ස්කන්ධයමයි උඩට එන්න ඕනේ. හරි. ඊළඟට ඉහත දී ඇති දත්ත දැක්වෙන සමීකරණයේ ඒ වල දැක්වෙන සමීකරණයේ ආදේශ කර සෝඩියම් සාපේක්ෂ පරමාණු ස්කන්ධය ගණනය කරන්න. ඔයාලා ඔයක දාලා ඔයාලා බෙදලා බලන්න ඔයාලට ආසන්නව 23 උත්තරයක් එනවා. 23 තමයි උත්තර විදිහට එන්නේ. ඊළඟට දෙවෙනි එක ඇලුමිනියම් හා ඔක්සිජන් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධ දීලා තියෙනවා. ඇලුමිනියම් 27යි ඔක්සිජන් 16යි කියලා. අණුක ස්කන්ධය ගණනය කරන්න. ඉතින් දැන් ඇලුමිනියම් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය අපිට දෙනවා 27යි කියලා. ඔක්සිජන්ගේ 16යි කියලා කියනවා. ඉතින් මේ තමයි අර උභයගුණී ඔක්සයිඩ් මේක ඇවිල්ලා හොඳටම මතක තියාගන්න ඕනේ. උභයගුණී ඔක්සයිඩයක්. ඇලුමිනියම් ඔක්සයිඩ් කියන්නේ අනිවාර්යෙන් උභයගුණී එකක්. ඒක මතක තියාගන්න අනිවාර්යයෙන්ම පේපරේ එන එකක්. සාමාන්‍යයෙන් හැම එකෙම වගේ තියෙනවා ඔය ප්‍රශ්නේ. ගොඩක් වෙලාවට තියෙන ප්‍රශ්නයක්. එතකොට මෙයාගේ සාපේක්ෂ අණුක ස්කන්ධය අපිට ගන්න පුළුවන් කොහොමද? මෙයාගේ පරමාණුන් වල ස්කන්ධය එකතු කරමු. එතකොට අපිට සාපේක්ෂ අණුක ස්කන්ධය ගන්න පුළුවන්. ඇලුමිනියම් දෙකක් තියෙනවා. ඉතින් 27 ඒවා කීයද? දෙකක් තියෙනවා. ඒකට එකතු කරන්න ඕන 16 ඒවා 3ක් තියෙනවා. 27 ඒවා දෙකක් කියන්නේ ඔයාලට ගන්න පුළුවන් 54යි. මෙතන 16 ඒවා 3ක් කියන්නේ 48යි. එතකොට මේ දෙන්න එකතු කරොත් ඔයාලට මේ විදිහට එකතු කරන්නත් පුළුවන්. එකතු කරොත් ඔයාලට පුළුවන් 8යි 4යි 12යි එකක් ඉතිරි එහා පැත්තට යනවා 6යි 4යි 10යි. එතකොට ඔයාලට එන්නේ මේකේ සාපේක්ෂ අණුක ස්කන්ධය 102යි. ඒකක නම් දාන්න එපා වැරදිලාවත්. සාපේක්ෂ කියලා ගෑවුනොත් නේ ඒකක එන්නේ නේ. ඊළඟට සිලිකන් මූලද්‍රව්‍යයේ මෞලික ස්කන්ධය මෞලයට ග්‍රෑම් 28යි. එක මෞලයක ග්‍රෑම් තියෙනවලු 28ක්. එහෙනම් සිලිකන් පරමාණුවක ස්කන්ධය ගණනය කරන්න. ඉතින් මෙහෙමනේ අපි දන්නවනේ සිලිකන් කියලා කිව්වහම එයාගේ අපිට කියනවා මෞලික ස්කන්ධය. සිලිකන් වල අපිට මෞලික ස්කන්ධය අපිට කියනවා 28යිලු.
පරමාණුක ස්කන්ධයනේ හොයන්න කියන්නේ. එතකොට පරමාණුක ස්කන්ධය හොයද්දී අපිට සිද්ධ වෙනවා. ඒ කියන්නේ දැන් ඔතන ඔය පරමාණු කීයක් තියෙනවද මේකේ? අවගාඩ්‍රෝ නියතයක්ම තියෙනවා. 6.02 ගුණ කිරීම 1023ක් තියෙනවා පරමාණු මෙච්චර ග්‍රෑම් ඇතුලේ. එතකොට 28 ඔයා බෙදන්න ඕනේ 28 6.02 පොඩ්ඩක් ඉන්න. ඔව් 6.02 ගුණ කිරීම 1023න් ඔයා මේක බෙදන්න ඕනේ. ඒ බෙදුවහම ඔයාට එනවා එක පරමාණුවක ස්කන්ධය. මොකද මෙච්චර පරමාණු ගානක ස්කන්ධය තමයි ග්‍රෑම් 28 වෙන්නේ. එහෙනම් එකක හොයන්න 28 බෙදන්න ඕනේ ඇවගාඩ්‍රෝ නියතයෙන්. එතකොට මම ඔයාලට ආසන්න වශයෙන් ඒකේ මම උත්තරය ඔයාලට කියන්නම්. ඕකේ අපිට පුළුවන් මෙන්න මෙහෙම කරන්න. මේ 23 10 23 උඩට ගියොත් එයාට කියන්න පුළුවන් අපිට 10 ඍණ 23යි කියලා කියන්න පුළුවන්. 28 ඔයාලා බෙදුවොත් 6.02න් ඔයාලට එනවා 6.02න් දෙක නේද බෙදන්න ඕනේ. 4.65ක් වගේ. ওই වගේ උත්තරයක් තමයි ඔයාලට එන්න ඕනේ. හරි. අපි යමු ඊළඟට. සිලිකන් මවුල 5ක ස්කන්ධය අනේ ඉතින් 28 ගුණ කරන්නකෝ 5න්. එක මවුලයක ග්‍රෑම් 28ක් කියලා කියනවා. එක මවුලයක ග්‍රෑම් 28යි නම් මවුල 5ක ස්කන්ධය හොයන්න ඔයා 28 ගුණ කරන්න ඕනේ 5යි. එතකොට 5 වරක් 8 40යි 4ක් ඉතිරි 5 වරක් 2 10යි 140යි ග්‍රෑම් ඈ. හරි. අපි පේපරේ අන්තිම කොටසට ළඟා වෙලා තියෙනවා මේ විදිහට. අපි යමු එහෙනම් ඊළඟ පැත්තට. හරි. A හා B වස්තු දෙකම A හා B වස්තු දෙක මත අසමතුලිත බල ක්‍රියා කරන ආකාරය පහත රූප සටහනේ දැක්වේ. පළවෙනි එක වැඩි ත්වරණයකින් චලනය වන වස්තුව මොකක්ද කියලා අහනවා. එතකොට මේකේ ඔයාලට පේනවා ඇති බලයන් දෙකම එකයිනේ. ඒ කියන්නේ A වස්තුව මත ක්‍රියා කරන්නේත් නිව්ටන් 10ක බලයක්, B වස්තුව මත ක්‍රියා කරන්නේත් නිව්ටන් 10ක බලයක්. ඉතින් දෙන්නගේ බලය සමානයි. ඔයාලා දන්නවා මේ බලයත් එක්ක ගත්තහම ත්වරණයට තියෙන්නේ F සමානයි ma කියන සමීකරණයනේ. ඉතින් බලය සමාන වෙනකොට දෙන්නගෙම ත්වරණය අඩු වැඩි වෙන්න නම් මොකද වෙන්න ඕනේ? ස්කන්ධයත් එක්ක තමයි වෙන්නේ. සාමාන්‍යයෙන් ඔයාලා හිතන්නකෝ ස්කන්ධය වැඩි වුණොත් ත්වරණය මොකද වෙන්නේ? අඩු වෙනවා. හරි අපි ඒක ගණනය කරලා බලමු. මම A ට දාන්නම් F සමානයි ma. A ට F සමානයි ma දැම්මොත් බලය 10යි ස්කන්ධය 1යි ත්වරණය කොච්චරයිද? එක්වරක් A කියන්නේ A මනේ. එතකොට
ඒ ඇවිල්ලා 10යි. B වලට B වලටත් අපි F සමානයි ma දැම්මොත් එයාගේ බලය 10යි ස්කන්ධය 2යි ත්වරණය a. එතකොට a සමානයි දෙපැත්තම දෙකෙන් බෙදන්න ඕනනේ. දෙපැත්තම දෙකෙන් බෙදද්දී වටෙනවා 5යි කියලා ms ඍණ 2. එතකොට ස්කන්ධය අඩු එක්කෙනා වැඩි දුරකින් වැඩි ත්වරණයකින් යනවා. එතකොට වැඩි ත්වරණයකින් යන්නේ ඒ වස්තුව. ඒහි ත්වරණය බෙදීම බීහි ත්වරණය මගින් එන්නේ මොකක්ද කියලා අහනවා උත්තරේ. එතකොට ඒහි ත්වරණය කියලා කිව්වහම දැන් අපි හොයලන්න තියෙනනේ ලේසි. ඒහි ත්වරණය 10යි බීහි ත්වරණය 5යි 10 බෙදීම 5 2යි. උත්තරේ එන්න ඕනේ 2යි කියලා. අපි තුන්වෙනි එකට යමු. තුන්වෙනි එක නිශ්චලතාවයෙන් ගමන් ආරම්භ කළේ නම් තත්පර 5ක් අවසන් වන මොහොතේ ඒහි ප්‍රවේගය හරි. එතකොට ඒ නිශ්චලතාවයෙන් ගමන් ආරම්භ කරාලු තත්පර 5ක් අවසන් වන මොහොතේ ඒහි ප්‍රවේගය. අපිට මෙයා ගන්න පුළුවන් දැන් අපිට මේකේ ත්වරණය තියෙනවනේ ප්‍රවේගය හොයන්න නම් ප්‍රවේගය කොහොමද සම්බන්ධ වෙන්නේ? ත්වරණයත් එක්ක. අපි දන්නවා ත්වරණය ගත්තහම දකින්න හරි. දැන් ත්වරණය කියලා කියන්නේ ප්‍රවේග වෙනස බෙදීම කාලය. අපි ත්වරණය දන්නවා. අපි ඒගේ ත්වරණය හෙව්වා 10යි. අපි ප්‍රවේග වෙනස කියන එකත් අපි දන්නවා. මොකද්ද ප්‍රවේග වෙනස කියලා කියන්නේ? ප්‍රවේග වෙනස කියලා කියන්නේ අවසාන ප්‍රවේගයෙන් අඩු කරන්න ඕනේ ආරම්භක ප්‍රවේගය. ප්‍රවේග වෙනස කියලා කියන්නේ අවසාන ප්‍රවේගයෙන් අඩු කරන්න ඕනේ ආරම්භක ප්‍රවේගය. ඉතින් ඔයාලා දන්නවා මේකේ මෙයා කියනවා නිශ්චලතාවයෙන් ගමන් ආරම්භ කරනවා කියලානේ. නිශ්චලතාවයෙන් කියන්නේ එයාගේ ආරම්භක ප්‍රවේගය බිඳුවයි. අවසාන ප්‍රවේගය අපි දන්නවද? නැහැ. එහෙනම් ඒක x. හැබැයි x අඩු කිරීම බිඳුව x නේ. ඒ හින්දා ප්‍රවේග වෙනස කොහොමත් x කියලා මම ගන්නවා. කාලය දීලා තියෙනවා 5යි කියලා. එහෙනම් x හොයන්න පුළුවන් අපිට 5න් ಗುಣ කරලා. එහෙනම් x සමානයි 50යි ms ඍණ 1යි. ඒ සිදු කර ඇති විස්ථාපනය කොපමණද? ඊළඟ ප්‍රශ්නය. ඒ සිදු කර ඇති විස්ථාපනය කොපමණද? එතකොට අපි මේකේ විස්ථාපනය ගද්දි මෙයා ත්වරණයෙන් යන්නේ. ත්වරණයෙන් යන වෙලාවක විස්ථාපනය හොයන්න නම් මම මේක මකන්නම්. ත්වරණයෙන් යන වෙලාවක විස්ථාපනය හොයන්න අපි කරන්න ඕනේ මෙයාගේ
මධ්‍යක ප්‍රවේගය ගන්න ඕනේ. නැතුව මෙයා ඒකාකාර ප්‍රවේගයෙන් යනවා නම් අපිට ප්‍රශ්නයක් නැහැ. අපි දන්නවනේ ප්‍රවේගය සමානයි විස්ථාපන වෙනස. එහෙමත් නැත්නම් විස්ථාපනය. අපි දන්නවා ප්‍රවේගය සමානයි විස්ථාපනය බෙදීම කාලය. ඉතින් ප්‍රවේගයත් අපි දන්නවා නම් ප්‍රවේගය දැන් දන්නවනේ අපිට 50යි කියලා හොයාගත්තා නේද? ඒතර විස්ථාපනය අපි දන්නේ නැහැ. කාලයත් අපි දන්නවා නම් මෙයත් අපි දන්නවා නම් මේ දෙන්නේ ගුණිතයෙන් අපිට විස්ථාපනය හොයාගන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා. මෙතන මෙයා ඇත්තටම ප්‍රවේගයෙන් එකම ප්‍රවේගයෙන් නෙවෙයි යන්නේ. මෙතන මෙයා යන්නේ ඒකාකාර ප්‍රවේගයෙන් නෙවෙයි. එයා ත්වරණයකින් යන්නේ. ආන් එහෙම ත්වරණයකින් යනවා නම් අපිට මෙතන ගන්න වෙන්නේ මධ්‍යක ප්‍රවේගය. නැත්නම් සාමාන්‍ය ප්‍රවේගය අරගෙන තමයි ওই වැඩේ කරන්න පුළුවන් වෙන්නේ. මධ්‍යක ප්‍රවේගය කියන්නේ ආරම්භක ප්‍රවේගයයි අවසාන ප්‍රවේගයයි අරගෙන ඒ දෙන්න දෙකෙන් බෙදන්න ඕනේ. එකතු කරලා දෙකෙන් බෙදන්න. එහෙමනේ සාමාන්‍යයෙන් ඔය ගණන් වල බලන්නකො ඔය මධ්‍යක කියන්නේ මධ්‍යන්නයම තමයි. ඕන වෙලාවක මධ්‍යන්නයක් කියලා කිව්වහම ඔයාලා කරන්නේ ඔයාලට දීලා තියෙන ඔයාලට දීලා තියෙන අගයන් ටික ඔක්කොම ටික එකතු කරලා අගයන් ගානෙන් බෙදනවා. මෙතන ඔයාලට දෙන්නේ ආරම්භක ප්‍රවේගයයි අවසාන ප්‍රවේගයයි විතරයි. ඉතින් ඒ ප්‍රවේග දෙක එකතු කරලා දෙකෙන් බෙදන්න ඕනේ. එතකොට තමයි මධ්‍යක ප්‍රවේගය එන්නේ. ඒ කියන්නේ මෙතන ඉන්නේ 50යි බිඳුවයි එකතු වෙන්න ඕනනේ. ඒ බෙදලා දෙකෙන් බෙදෙන්න ඕනේ. විස්ථාපනය අපි දන්නේ නැහැ. විස්ථාපනය x කියලා හිතමු. මම දන්න x අකුරත් එක පොඩි අවුලක් තියෙනවා. ඒනට අපි x එක පස්සේ වෙන අකුරක් දාගමු. දැනට එන්නේ එක විතරනේ. කාලය වුණාම කාලය 5යි. ඉතින් ඔයාලට ගන්න පුළුවන් 52කින් බෙදුවාම 25යි. එතකොට මෙතන 5 නැති වෙන්න නම් 5න් දෙන්නම ගුණ වෙන්න ඕනේ. ඒ කියන්නේ x සමානයි 25 ඒවා 5ක්. ඒ කියන්නේ 125යි මීටර. හරි. ඔන්න ඔය විදිහට ඔය වැඩේත් ඉවරයි. අපි දැන් අන්තිමේට ළඟා වෙලා ඉන්නවා. 11යි වෙලාව නේද? හා. සැහැල්ලු දණ්ඩක් මත බල 3ක් ක්‍රියා කරන ආකාරය පහත රූප සටහනේ දැක්වේ. ඒ අක්ෂය වටා දණ්ඩ මත ක්‍රියාත්මක වන දක්ෂිනාවර්ත ගූර්ණ ගණනය කරන්න. දැන් මම මේක මකන්නම් නේද? හරි. ඒ වටා දක්ෂිනාවර්ත ගූර්ණ. දැන් ඔයාලට පේනවද මේකේ මෙන්න මෙහෙම දණ්ඩක් මේක තියෙන්නේ. ඒ දණ්ඩ නෙවෙයි මේකේ මෙතන ඉඳලා 0.2ක් මීටර් දුරින් පහළට තියෙනවලු නිව්ටන් 10ක බලයක්. එතනින් පස්සේ තවත් 0.2ක් මීටර වලින් ඉහළට තියෙනවලු නිව්ටන් 20ක බලයක්. තව මීටර් 0.2කින් පහළට තියෙනවලු නිව්ටන් 10ක බලයක්. මෙතන 0.2යි කියලා දීලා තියෙනවා මීටර් තව එහා පැත්තේ. මෙතන තමයි B. එතකොට අපිට කියන්නේ ඒ ලක්ෂය වටා දක්ෂිනාවර්ත ගූර්ණ ගන්න කියලායි කියන්නේ. එතකොට ඒ අක්ෂය වටා දක්ෂිනාවර්ත කියන්නේ ඔර්ලෝසුවේ කටු කැරකෙන පැත්ත. ඒ පැත්තට ගූර්ණ ඇති කරන්න පුළුවන් මෙයාටයි විතරයි.
එතකොට මෙයාගෙන් ඇතිවන ගූර්ණය 0.2 වතාවක් 10. මෙයාගෙන් ඇතිවන ගූර්ණය වෙන්නේ මෙතෙන්ලා මෙතෙන්ද තියෙන දුර 2 2 2 කියන්නේ 0.6යි 6 ගුණ වෙන්න ඕන 10යි. එතකොට මෙයාගෙනුත් දක්ෂිනාවර්ත ගූර්ණයක් තියෙනවා මෙයාගෙනුත් ගූර්ණයක් තියෙනවා දෙකේම එකතු වෙන්නේ සම්පූර්ණ එක. එතකොට මෙතන 2 එකතු කිරීම මෙතන 6. එතකොට 6යි 2යි 8යි මෙයාලා නිව්ටන් මීටර් නේද? මේ ටික මීටර් මේ ටික නිව්ටන් නිව්ටන් මීටර් ගුණ වෙන්නේ. ඒ දක්ෂිනාවර්ත ගූර්ණෙන්නේ නිව්ටන් මීටර් 8යි. ඊළඟට වාමාවර්ත ගූර්ණ ගණනය කරන්න. එතකොට එතන ඉඳලම අපි වාමාවර්ත ගූර්ණ ගණනය කරොත් මෙතනින්ලා මෙතෙන්ද තියෙන 0.2 4යි 4 ගුණ කරන්න ඕනේ 0.4 ගුණ කරන්න ඕන 20. එතකොට ඒත් එනවා 8 නිව්ටන් මීටර් කීයද? 8ක්. ඒ කියන්නේ දක්ෂිනාවර්ත ගූර්ණ මේ ඉන්නේ දක්ෂිනාවර්ත ගූර්ණ මේ ඉන්නේ වාමාවර්ත ගූර්ණ වාමාවර්ත ගූර්ණයි දක්ෂිනාවර්ත ගූර්ණයි සමානයි. ඉතින් ඒ හින්දා මෙයා සමතුලිතව තියෙනවා. ඔය C වෙනි එකට උත්තරේ තමයි මෙම බල පද්ධතිය යටතේ වස්තුව සමතුලිතව පවතීද? ඔව්. වාමාවර්ත ගූර්ණ හා දක්ෂිනාවර්ත ගූර්ණ සමාන වීම. ඒක තමයි උත්තරේ. අනිත් ඒ බලන්න පහළට තියෙනවා නිව්ටන් 10 නිව්ටන් 10 නිව්ටන් 20ක් උඩට නිව්ටන් 20ක් තියෙනවා. ඉතින් ඉහළට බල පහළට බල සමානයිනේ. ඒ හින්දා අපිට මෙයාව සමතුලිතයි කියලා කියන්න පුළුවන්. තුසෙව් good morning. හරි. දැන් අපි පේපරේ සාකච්ඡා කරලා ඇත්තටම ඉවරයිනේ. දැන් ඔයාලා මෙහෙමයි කල්පනා කරන්න ඕනේ. හැම බ්‍රහස්පතින්දාවකම සහ හැම සිකුරාදාවකම මේ වැඩේ එක දිගටම කරගෙන යනවා. ඒ කියන්නේ සමහර පැතිවලට සිග්නල් ප්‍රශ්න තියෙනවා. ඒ හින්දා ඒ කට්ටිය මෙට ජොයින් වෙන්න බැරි වෙනවා. තව සමහර කට්ටියට උපකරණ නැති වෙනවා. ඒ කියන්නේ හරියට ෆෝන් එකක් නැති වෙන්න පුළුවන්. ඒ හින්දා සමහර කට්ටියට ජොයින් වෙන්න බැරි වෙනවා. සමහර කට්ටියට ඔක්කොම තියෙනවා. හැබැයි නිදාගන්න එක උතුම් ඒක කරගන්නවා. හෙට බලනවා වීඩියෝ එක දාන්න කියලා හිතලා. ඔය හේතු හින්දා කොහොම හරි කට්ටිය අඩු වෙන්න පුළුවන් අඩු වැඩි වෙන්න පුළුවන්. හැබැයි එහෙමයි කියලා මම මේක නතර කරන්නේ නැහැ. මේක අපි එක දිගටම කරගෙන යනවා. මම ඊයේත් කිව්වා වගේ මේක පුළුවන් කට්ටියට වල ෂෙයා කරන්න. එතකොට ඒ කියන්නේ ඕන කෙනෙක්ට මේකට සම්බන්ධ වෙන්න පුළුවන් නේ. ඉතින් අපි කොහොම හරි එතකොට යාලා කොහොම හරි ගොඩ යනවනේ. තව කවුරු හරි. එතකොට මේ වැඩේ කරගෙන යමු. මම කොහොමත් වීඩියෝ එක වලට දානවා. ඒ වීඩියෝ එක ඔයාලා බලන්න ඒ බලලා පේපරෙත් එක්ක මම සාමාන්‍යයෙන් ඔයාලට පන්තියේ මම පේපර් ටික දෙනවා. එහෙම දෙන්න බැරි වුණොත් ඔයාලා මේ ගෲප් එකෙන් මම කොහොමත් පේපරේ ෂෙයා කරලානේ මම මේ වැඩේ කරන්නේ. ඒකත් එක්ක ඒකට ඔයාලා බලා ගන්න. ඔයාලගේ වෙන කාත් එක්කවත් තරඟ තියාගන්න එපා. වෙන කාත් එක්කවත් තරඟ තියාගත්ත කියලා තේරුමක් වෙන්නේ නැහැ. ඔයත් එක්ක තරඟ තියාගන්න. ඔයාට මේ ගාන කලින් මං හැදුවද නැද්ද? එහෙනම් හදන්න බෑ නම් දැන් හදන්න ඕනේ. හදන්න පුළුවන් නම් ඒක එහෙම පවත්වා ගන්න ඕනේ. පඬිත වෙන්න එපා. මොකද ඔයාට හදන්න පුළුවන්. මට මේ ගාන හදන්න පුළුවන්. nothing වගේ තැනක හිටියොත් කාලයක් යනකොට දැන් ඕනම එකක් එහෙම තමයි. අපි ප්‍රැක්ටිස් කරේ නැති වුණොත් අපිට මේ වැඩේ ආයෙ කරන්න බෑ. දැන් ඕනම ක්‍රීඩා කරන කට්ටිය හරි කවුරු හරි එයාලා අර කාලයක් තිස්සේ ප්‍රැක්ටිස් කරේ නැති වුණොත් එයාලගේ අර උපරිම හැකියාවට පෙන්වන්න බැරි වෙනවා. ප්‍රැක්ටිස් නැහැනේ. ඒ වගේ තමයි ඔයාලගෙත් මේක කාලයක් යනකොට අමතක වෙන්න පුළුවන්. උපරිම තැනට යන්න බැරි වෙනවා. ඒ හින්දා වැඩේ කරගෙන යමු. කොහොමත් මේ වැඩේ එක දිගටම යන වැඩක්. ඔන්න අද අපි පේපරේ සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරා. මම හිතන්නේ ඊයේ අපිට සම්පූර්ණයෙන් සාකච්ඡා කරන්න බැරි වුණා. මම 11ට නතර කරන්න ඊයේ.
ආයෙ එහෙම වෙන්නේ නැහැ ගොඩක් දුරට. අපි ඔයාලත් එක්ක කතා කරලා ඔයාලා අමාරුම ප්‍රශ්න තියෙනවා නම් මට ඒකට මුලින්ම කියන්න මේක සාකච්ඡා කරමු කියලා. මොකද අපිට වෙලාව එහා මෙහා වුණොත් ඒකත් ප්‍රශ්නයක් නේ. ඒ හින්දා එහෙනම් හරි වෙන මුකුත් කියන්න නැහැ. අපි අදට නතර කරමු. අද වැඩේ අවුලක් නැහැ සාර්ථක වුණා. ඊට පස්සේ මම මේක වීඩියෝ එක අප්ලෝඩ් කරන්න YouTube එකට සහ ඔයාලට group එකට මම දාන්න. මොකද පැය දෙකේ වීඩියෝ එකක් ඔයාලට group එකට දාන්න බැහැ. ඒ හින්දා තමයි YouTube එකට දාන්න වෙන්නේ. වෙන ක්‍රමයක් නැති හින්දා. එහෙම හරි බලලා අනිත් කට්ටිය මේ වැඩේ කරගනිවි. එහෙමයි කියලා ඔයාලා මේකට ආයෙ ජොයින් වෙන්න නැතුව ඉන්න හදන්න එපා. එහෙනම් ඔයාලට ඒ වෙලාවේ ඒ ප්‍රශ්න හදන්න බැරි වෙනවා සහ ඒ වැඩේ වෙන්නෙත් නෑ ඊට පස්සේ. හරි. එහෙනම් thank you ඔක්කොම ආවට. අදට මම පන්ති නතර කරන්න. හැමෝටම good night. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවද ඔයාලට? මට මැසේජ් එකක් දාන්න ඉක්මනට. chat එකේ මැසේජ් එකක් දාන්න මොනවා හරි මේ පේපරේ මොකක් හරි තැනක අවුලක් තියෙනවා නම් ඉක්මනට. හරි කට්ටියට ප්‍රශ්න නැහැනේ. එහෙනම් අද මම පන්ති නතර කරන්නම් පේපර් සාකච්ඡාව. ඔයාලා හැමෝටම එහෙනම් good night. ආයුබෝවන්.